Hi guys, ඔයාලට කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් දැන් තෙමු එකෙන් ඕඩර් කරා ෂීන් එකෙන් ඕඩර් කරලා තියෙනවා. හැබැයි ෂීන් එකේ ඇඳුම් නම් පෙන්නලා නැහැ. හැබැයි දැන් නම් මේ ඕඩර් එක කරේ ඔන්ලයින් නෙමෙයි. මේක නම් මම ඉන්නේ ඩුබයි කරාම. එහෙ තියෙන ලොකු ඩේ ටු ඩේ එකක්. ඒ කියන්නේ අඩු ගාන්ට දෙන එකක්. බඩු ගොඩක් අඩුයි. ප්‍රයිස් එක ගොඩක් අඩුයි. හැබැයි ඉස්සර නම් ඊට වැඩි අඩුයි. දැන් නම් ටිකක් ප්‍රයිස් එක වැඩි. හැබැයි එයාලගේ ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔෆර් එකක් එයාලා මේ දවස්වල ඔෆර් එකක් යනවා. ඒකේ අපි දන්නේ නැහැ. ඒ උනාට ඊයේ අපි ගියා නිකන් බලන්න. එතකොට දැක්කා මේ ඔෆර් එකක් තියෙනවා. ඉතින් මම ටක් ගාලා මට අවශ්‍ය කරන බඩුත් ගත්තා. අවශ්‍ය නොවන බඩුත් ගත්තා. ඒ උනාට ඒකේ ප්‍රයිස් එක ලෙස් නිසා මම මේ සමහරක් ඒවා ගත්තා. මම ඔයාලට පෙන්නන්නම්. ලංකාවේ ඒ ප්‍රයිස් එකට වැඩිය ගොඩක් අඩුයි. මේ කියන්නේ මේ සල්ලියෙන් උනා මේ සල්ලි වලින් උනත් ලංකාවේ ප්‍රයිස් එකට වැඩිය ගොඩක් අඩුයි. මම ඔයාලට පෙන්නන්න මේ මොනවද කියලා. මේ තියෙන්නේ එහෙ තියෙන ඒක තමයි මේ තියෙන day to day කියලා. මේක තේරෙන්නේ මේ තියෙන day to day කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ ඩුබයි ඉන්නවා නම් ඔයගොල්ලෝ ප්ලෑන් එකක් තියෙනවා ඩුබයි. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න එහෙ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. මේ සමහර විට යාලා ඔෆර් දානවා. යාලා ඒ වෙලාවට අපිට බඩු ගොඩක් හරි ලාභයි අපිට ගන්න පුළුවන් අපේ අතේ ගන්නට. මම ඔයාලට පෙන්නන්නම්. මම ගොඩක් ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් මට බඩු වගේක් ගත්තා. මම ඔයාලට පෙන්නන්නේ මොනවද කියලා. හරි. එහෙනම් දැන් අපි මොනවද කියලා බලමු. මේ මම ඇත්තටම මම එදා ගියේ ෂූ ගන්න නෙමෙයි. මට ෂූස් ගන්න උවමනාවක් තිබ්බේ නෑ. ඒ වුණාට මම ෂූ දෙකක් ගත්තා. මේ බලන්නකො මේ ලංකාවෙන් මේක ගණන් ඇති. මේ බලන්න එකේ හීල් හේතුක් තියෙනවා. මේක ඩිරාම් 99යි 99ට. ඒ කියන්නේ ඩිරාම් 10ක්. ඩිරාම් 10ක් කියමුකෝ. ඩිරාම් 10 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 900ක් 800ක් වගේ. මන් දන්නේ ලංකාවේ මේ ප්‍රයිස් එකට මේ වගේව තියෙනවද කියලා. ඇත්තටම මාරම වටිනවා ඩිරාම්. කියන්නේ අපිට මෙහි ප්‍රයිස් අතේ ගන්න පුළුවන්. අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මට හරිම ආසෙත් වුණා. හැබැයි ඩම් පාටි මම ආසයි කේක. අනිත් වලට ඒක විදියට ගන්න. ළඟට මම පෙන්නන්නම්. මේටි ගන්න මේකත් පොඩි හීල් එකක් තියෙනවා. හරි. මේකත් ඒ ගන්න. ඩිරාම් 10යි. මන් දන්නේ මේ ඩුබයි වල ඉන්නයි කියලා ආයේ බලන්නකෝ ටක් ගාලා මන් දන්නේ දැන් තියෙනවද කියලා. මේ මං ඊයේ නම් ගත්තේ මට ඊයේ රෑ ආවේ මට පෙන්නන්න විදිහක් තිබ්බේ නෑ. වීඩියෝ එකක් ගන්න විදිහක් තිබ්බේ නෑ. බලන්න මාරම වටිනවනේ මේක ඩිරාම් 10යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 900 800ක් 800 ගණක් වගේ තමයි මන් දන්නේ ලංකාවේ මේවා ඒ ගණන් වලට තියෙනවා කියලා. ඊළඟට මම මේක නම් කැඩුවා. මේ ඩිෂ් වොෂ්. මේකත් දෙකක්. මන් දන්නේ ඇත්තටම ලංකාවේ මීට වැඩි ඉතින් මේක ලක්ස් කියලානේ ගහලා තියෙන්නේ. මන් දන්නේ මේක අඩු ගන්න තියෙනවා කියලා. මේ ඩුබයි ඉන්න අය බලන්න විශේෂයෙන්ම මේක ඩිරාම් 8යි ගානක් මේ දෙක. මේ කොහෙවත් හොයාගන්න නැහැ මේ වගේම මේ දෙකක් ඩිරාම් 8යි ගානකට. මාරම ෂෝ. ඊළඟට මේ මට මේ අර මේ වගේ පොඩි කෑලි ඔය ක්ලෝත් සෙට් එකක් ඕන වෙලා තිබ්බා. ඔය කියන්නේ පිහදාන්න නම් මේක ඩිරාම් 3යි ගානක්. හරිම ලාභයි. ඒතර මාරම වටිනවා. ඊළඟට මම මේක මෙතනින් දැම්මා. මේ ඇවිල්ලා පිලෝ කේස්. හරිද? හැබැයි මේ පිලෝ කේසුත් හරිම වටිනවා. මේ බලන්න ඩිරාම් 2.50යි. මේ පිලෝ කේස් 2.50 කියන්නේ ඉතින් 200ක් වාගේ වෙන්නේ දෙකක්. හැබැයි පාට තියෙනවා. මට මේ පාට ගන්න ඕන ඉඳ තමයි මම මේක ගත්තේ. ඇත්තටම මේ ඩුබයිනේ අය විශේෂයෙන් බලන්න. ඩුබයි එන්නේ නයත් ඕගොල්ලෝ shopping කරන්න යනවා. ඕගොල්ලෝ day to day ගිහින් බලන්න. හැමදේම මේකේ නැතු මේ කරාම තියෙන එක හැමදේම ගෙදරට අවශ්‍ය හැමදේම. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය හැමදේම තියෙනවා. කියන්නේ මේ
ඔය කියන්නේ kitchen items, decoration, ඒවා මේවා නැතුව සෝෆා ඒවා නෙමෙයි. ග්ලාස් තියෙනවා, මිරර් තියෙනවා, එක එක තියෙනවා. ඉතින් ඔයාලා ඩෙකරේෂන් අයිටම්ස් තමයි ගොඩාම තියෙන්නේ. මේ ඉතින් ඔයාලට ලස්සන ෆ්ලවර්ස් තියෙනවා. ආයේ නැති දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඒගොල්ලෝ එන්නේ ඉන්න අය ගිහලා බලන්න. හරිම ලස්සන හැමතේම තියෙනවා. ඉතින් මේ මම එහෙනම් ගිහිල්ලා එන්නම්. මගේ පොඩක් වචන පැටලෙන සහගතයි මම. ඒ කියන්නේ ටිකක් කියද්දී ඒකට සමා වෙන්න. ඒකට බෑඩ් කමෙන්ට්ස් දාන්න එපා. සමහර විට එහෙම තමයි. ඉතින් වීඩියෝ එකක් ගද්දි එහෙම වෙනවා. ඉතින් මට ආයේ ඒක රිප්ලේස් කර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මේ ඔයාලා ගිහිල්ලා බලන්න, ඩේ ටු ඩේ ගිහින් බලන්න. දැන් මම දන්නේ නැහැ තියෙනවද කියලා ඔෆර්. මේ ඉන්න අය බලන්න ටක් ටක් ගාලා යන්න. ගිහිල්ලා බලන්න. ඇත්තටම ඔෆර් ගොඩාක් යනවා මේ දවස්වල. හරි එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි බයි.